සුබ දවසක් සියලු දෙනාටම. ඔබ අද එකතු වෙන්නේ සුබනුෂ්ක YouTube නාලිකාව සමග. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුළුල් මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒක තමයි ඇමරිකන් ජනාධිපතිවරයාගේ නව තීරුබදු ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව. We will make America safe again. We will make America great again කියන තේමා පෙරදරි කරගනිමින් දෙවන වරටත් ඇමරිකන් ජනාධිපතිවරයාට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය තුළ ලෝකයට සහ ඇමරිකාව තුළ විශේෂ වෙනස්කම් රසක් මේ විදිහට සිදු වෙලා තිනවා. ඒ අනුව 2025 ජනවාරි 20 වෙනිදා බලයට පත් වූ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණ ආරම්භ වෙලා නියෝග ආරම්භ වෙලා මේ වෙද්දී දින 65ක් ගෙවිලා අවසන්. ඒ කාලය තුළ ගත ක්‍රියාමාර්ග සහ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ දෙනාගේ පැසුමට විවේචනයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහුගේ තීරණ මොනවද කියලා අපි අද සලකා බලමු. ඒ තීරණත් එක්ක ශ්‍රී ලංකාව වගේ රටකට කොහොම ශ්‍රී ලංකාවගේ ආර්ථිකයට කොහොමද ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තීන් බලපාන්නේ කියලා මේ වෙද්දී අපිට දල විශ්ලේෂණයක් ලබා ගන්න පුළුවන්. අප්‍රේල් 2 වෙනිදා සිට ශ්‍රී ලංකාවටත් මෙවැනි බදු පැනවෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ හේතුවෙන් මම හිතනවා මේ ගැන සාකච්ඡා කිරීම ඉතා වැදගත් වෙයි ශ්‍රී ලංකේයන්ට. මුලින්ම අපි ගත්තොත් එimhe ඇමරිකන් ජනාධිපතිවරයා ගත්ත තීරණ ගැන කතා කරද්දී හොඳ තීරණ සමහර ඒවා ගත්තා. ඒ වගේම වැරදි තීරණත් ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්තිම ඒ වගේම ලෝක මානව හිමිකම් ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත්වීම වැනි දේවල් සැලකිය යුතු ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රියාකාරකම් ඒ වගේම ආරක්ෂා සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂා සම්බන්ධයෙන් ඔහු විශේෂ තීරණ ගත්තා. ඒ තමයි ඇමරිකාවට පේට්‍රියට් මිසයිල් ආරක්ෂණ පද්ධති ස්ථාපිත කිරීමට නියෝග කරා. ඒ වගේම තව ගත්තේ වැරදි තීරණයක් විතර සලකන බොහෝ දෙනා ඇමරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව වස දැම්මා ප්‍රථම වරට. ඒ වගේම කැනඩාවට චීනයට ඒ වගේම යුරෝපය තමන් හිතයිශී කලාපයක් ලෙස සලකන යුරෝපයට ඒ වගේම මෙක්සිකෝට තීරුබදු පැනවුවා. ඒ වගේම චීනයට පැනවූ තීරුබදු 25ක තීරුබදු දෙගුණයක් දක්ක වර්ධනය කරා. 50ක් දක්ක වර්ධනය කරා වාණිජ සහ ඇලුමිනියම් සඳහා. ඒ හේතුවෙන් තව ගත්තොත් එහෙම අපි ගොඩක් දෙනෙක් කතා කරනවා රුසියාව සහ චීනය කියන රටවල් ආක්‍රමණශීලී රටවල් කියලා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනවා, රුසියාව යුරෝපයට බලපෑම් කරනවා කියලා එහෙම කතා කරන ලෝකයේ බොහෝ විස්මාත්. ඒ වගේම මේ වෙද්දී ඇමරිකාව විසින් කැනඩාව ඇමරිකාවේ 51 වෙනි ප්‍රාන්තය බවට පත් විය යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කළ තිනවා. මම හිතන්නේ ඉදිරි දිනකදී ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපජනාධිපතිගේ බිරිඳ තවත් ආරක්ෂක දූතයන් පිරිස සමග ග්‍රීන්ලන්තයට පැමිණීම නිමිත්තයි ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ යෝජනා සම්බන්ධ සාකච්ඡා විමසුවා. ඒ අනුව ඔහුගේ පත්වීම වෙලා තවත් ඇමරිකන් ජනාධිපතිවරයා පත්වීම සිදුවී මාස දෙකමාරක්වත් නැහැ දැනට. නමුත් කැනඩාවට සහ ග්‍රීන්ලන්තයට කරන මේ බලපෑම් අත්අඩංගුවට බලපෑම් බොහෝ දෙනාගේ විචනයට පත් වෙනවා. ඒ වගේම ග්‍රීන්ලන්තයේ මේ වෙද්දී පාලනය බලය ගොඩක් වෙලා රඳාපවතින ඩෙන්මාර්කයේ සතු ඩෙන්මාර්ක් කියන්නේ යුරෝපීය ප්‍රධාන ශෙනගන් වගේම නේටෝ සංවිධාන රටක්. ඒ කියන්නේ නේටෝ අතර අභ්‍යන්තරික ගැටුම් මේ වෙද්දී පැනනගලා තිනවා. මේ වෙද්දී මේකට හේතුලා තියෙන ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අර හිතුවක්කාර තීරණ කියලා තමයි ගොඩක් දෙනෙක් සඳහන් කරා. මොකද ඔහු වටේ ඉන්නේ ගොඩක් නවකයෝ වගේම ලෝක ආර්ථිකය සම්බන්ධව සෙල්ලම් කරන පුද්ගලයෝ කියලා සඳහන් ඩොච් ප්‍රධානියා ඉලොන් මාස්ක් වෙන පුද්ගලයා. ඔහු ඇමරිකාව ආරක්ෂණයටත් ඇඟිලි ගහනවා, අධ්‍යාපනයට ඇඟිලි ගහනවා, කෘෂිකර්මයට ඇඟිලි ගහනවා, ආර්ථිකය හැම දෙයකටම සම්බන්ධලා ඇඟිලි ගහනවා. හින්දා ගොඩක් දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඉලොන් මාස්ක්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව තරම්ම සුබවාදී ආරෝග්‍ය නෙමෙයි බලන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම නීති විරෝධී සංක්‍රමණයකින් පිටුවහල් කිරීම මේ වෙද්දී සංක්‍රමණ පිටුවහල් කිරීම ආරම්භ කරනවා ශ්‍රී ලංකාවේදී.
ඇමරිකාව තුළ සිටින නීතිරු සංක්‍රමයෙන් පිටුවල් කිරීමට සැල්සුම් කරන බව තම වාර්තා වෙන්නේ. මේ වෙද්දී ඇමරිකාව තුළ සිටින නීතිරෝධ සංක්‍රමණය මිලියන 15 පමණ පිටුවල් කිරීමට තමයි සැල්සුම් කරලා තියෙන්නේ. අතර උන කේතනීය සිදුවීම මම මෙතනදී මතක් කරන්න කැමතියි. මොලේ පිළිකාවක් හැදලා තිබ්බ අවුරුදු 10ක ගෑනු දරුවෙක්. ඔහු මෙක්සිකෝවේ සිට ආපු නීතිරෝධී සංක්‍රමණිකයෙක්. අවස 10 ඔහුව ඩිපෝට් කරලා තියෙන බව තමයි මේ වෙද්දී වාර්තා වෙන්නේ. එය ඉතාමත්ම කේතනීය තත්ත්වයක්. ඔහුගේ මොලේ පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙක්. ඒ සම්බන්ධ විදේශ මන්ත්‍රී බොහෝ කතා කරා. කෙසේ නමුත් ඔහු ඩිපෝට් කරගෙන යද්දී තවද නේටෝ සංවිධානයට සහ රුසියාවට හිතයිශීවරින් ඇමරිකන් ජනපති ඩොනාල්ඩ් ට්‍රම්ප් කටයුතු කරන බව තමයි බොහෝ දෙනා විශ්වාස බල කරන්නේ. යනුව නේටෝ එක තුළ ඇමරිකාවත් තොරව නේටෝ එකක් කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියලා මේදී සැලසුම් සකස් කරමින් යනවා බ්‍රිතාන්‍ය, ප්‍රංශය ප්‍රමුඛ රටවල්, ඒ වගේම ජර්මනිය සහ ඉස්පාඤ්ඤ යන රටවල් ඒ සඳහා පූර්ව ක්‍රම ලබා දීම සිදු කරනවා. ඒ වගේම ඒ සඳහා විශේෂ ඉල්ලීම් කරලා තියෙන ලැට්වියාව, එස්තෝනියාව, ලිතුවේනියාව, ෆින්ලන්තය, ඉතාලිය වැනි රටවල් මේ සඳහා ඉල්ලීම් කරලා තියෙනවා. අපි ආවත් මුලින්ම මාතෘකාවට අපි කතා කරන්න ආවේ ඇමරිකාවේ තීරුබදු හින්දා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොමන බලපෑමක් වෙයිද? සාමාන්‍ය ඇමරිකාව කියන්නේ ලෝකයේ අංක 1 ආර්ථික බලවතා. ඔවුන්ගේ දළදේශ නිෂ්පාදනය ගත්තොත් එම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 29.2. ට්‍රිලියන කියන්නේ බිලියන් 1 ට්‍රිලියනක් කියන්නේ බිලියන 1000ක්. හිතාගත්ත හැකි. එතකොට අපි සාමාන්‍ය ලංකාවේ සාමාන්‍යයෙන් දළදේශ නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 83ක් 85ක් අතර තමයි යන්නේ ආර්ථික අර්බුදෙත් එක්ක. ඒ කියන්නේ ට්‍රිලියන 29.2ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 29200ක් වැඩි ප්‍රමාණයක් තමයි ඇමරිකන් ආර්ථිකය. ඒ අනුව ඇමරිකාව වගේ රට තුළට ආනයනය කරද්දී විදේශ වලින් ආනයනය කරද්දී කලින් සීමා පැනවීමක් නැහැම ගොඩක් තීරුබදු රහිත තමයි ඇමරිකාවට තුළට ආනයනය සිදු කළේ. සාමාන්‍යයෙන් ඇමරිකාව විසින් ඇමරිකන් ඩොලර් බිලියන 3109ක පමණ බාණ්ඩ ඇමරිකා තුළට ගෙන්න ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාවගේ රට, ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාවේ තියෙන කුඩා රාජ්‍යයක්. කෙසේ නමුත් චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තාන වගේ රටවල් ගත්තන් පස්සේ ශ්‍රී ලංකාව කියන්නේ කුඩා ආර්ථිකයක් තියෙන රටක්. නමුත් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් 25%ක් ශ්‍රී ලංකාව සිදු කරන්නේ ඇමරිකාවටයි. ඒක නිසා ඇමරිකාව අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ අපනයන ශ්‍රී ලංකා අපනයන ඇමරිකන් ඩොලර් බිලියන 33.3ක් පමණ වෙනවා. එයින් 25%ක්. ඒ කියන්නේ දල වශයෙන් ගත්තම ඇමරිකන් ඩොලර් බිලියන 3.4ක පමණ බාණ්ඩ ඇමරිකාවට අපනයනය කරනවා ශ්‍රී ලංකාව විසින්. කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවේ බාණ්ඩ ලබා ගන්න ඇමරිකන් ඩොලර් මිලියන 600 පමණයි. ඒ කියන්නේ මේ අතර පරතරයක් තියෙනවා බලන්න මම හිතන්නේ පේනවා ඇති. ඇමරිකන් ඩොලර් බිලියන 2.8ක විතර පරතරයක් තියෙනවා මෙතන. මේ පරතරය හින්දා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙවැනි ආකාර රාජ්‍ය සඳහා තීරුබදු පැනවීමක් අප්‍රේල් 2 සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අපිට දැන් මෙවැනි රාජ්‍යයන් සම ද්විපාර්ශ්වීය වෙළඳ ගනුදෙනු සිදු කරද්දී මෙතනින් වාසි වෙන්නේ කාටද? ශ්‍රී ලංකාවට. අවාසි වෙන්නේ කාටද? ඇමරිකාවට. ඒ නිසා ඒ වගේ රටවල් කෙරෙහි ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තියක් ගෙනල්ලා තියෙනවා. මේ වෙද්දී 8ක 10ක වගේ බදු ප්‍රතිපත්තියක් තීරුබද්ද ශ්‍රී ලංකාව වෙත පැමිණිය කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනා. කෙසේ නමුත් මෙවැනි ආකාරයේ තීරුබද්දක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට 2.3ක බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වාර්ෂික ඇමරිකන් ඩොලර් බිලියන 3.4ක භාණ්ඩ යවනවා ඇමරිකාවට. මේ තීරුබදත් එක්ක සාමාන්‍යයෙන් එය ඇමරිකන් ඩොලර් බිලියන 3කට 3.1කට වගේ සීමා වෙයි කියලා තමයි බොහෝ දෙනා විශ්ලේෂණයන් පවසන්නේ. ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධව සිදු කරනවා. කියන්නේ මේට අපි ගත්තොත් හේතු මොකක්ද කියලා. ඇයි මේ
අපි දැක්ක කැනඩාව චීනය මැක්සිකෝ ආපු ගාම්මන් තීරුවත් දාගදාගෙනනවා හැබැයි රුසියාවට මොකක්ද කියන්න ඇමරිකාව රුසියාවට ඇමරිකාව කියන්නේ තියෙන සම්බාධක පවා අපි නැති කරන්න අපි සම්බාධක දාල් තියෙන සම්බාධක අපි අඩු කරන්න අපි පුළුවන්තරම් මේ යුද්ධ පවතිද්දිත් අපිට හැකිය කංජතෙල් සම්බන්ධ සමහර දුර්ලභ කංජද්‍රව්‍ය සම්බන්ධ තීරබද අඩු කරන්න එවැනි ආකාරයක දිත්ත ප්‍රතිපත්තියෙක් මේ තියන්න ඇමරිකා තුළ සැටින්තකාමි චීනය ප්‍රමුඛ අනෙත් ලෝකෙට අහිතරන විදිර තමයි මේ වෙද්දි ඇමරිකන් ප්‍රතිපත්තියන්න ගතොත් එම මේට හේතුවක් කියලා ඇමරිකන් භාෂය ගැන රාජ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇමරිකාව වාර්ෂිකව ඇංගුලුම් සහ අනිකුත් දේවල් විදේශ රටවලින් ආනයනය කරන කෙසි නමුත් ඇමරිකානු බාණ්ඩ සහ ඇමරිකානු ද්‍රව්‍ය ප්‍රවර්තනය සඳහා ඇමරිකානු බාණ්ඩ රට තුළ නිෂ්පාදන වැඩි කිරීම සඳහා රට තුළ දේශ නිෂ්පාදන නගා සිටුවන්තම මෙවැනි ආකාරයේ බදු ප්‍රතිපත්ති නිර්මාණය කරන්න කියලා තමයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ තුළම ඇමරිකානු රාජ්‍ය විසින් ඇංගුලුම් නිෂ්පාදන වැඩි කිරීම සඳහා ඇමරිකා තුළම වෝල්මාර්ට් වැනි සමාගම් තීරගන්ම සේවා බදුද අඩු කිරීමට සැලසුම් කළ තියෙනවා. 21% සේවාබද්ධ 5% දක්වා අඩු කිරීමට 6% අඩු කරන්න ඇමරිකන් ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් අත්සන් කරලා තියෙනවා. මේ වෙද්දී ඇංගුලුම් ක්ෂේත්‍රය ගත්තොත් එහෙම දකුණු ආසියාවේ තමයි ගොඩක්ම ඇංගුලුම් යවන්නේ. ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, ඉන්දියාව, පාකිස්තානය කියන රටවල තමයි මේ ඇමරිකාවට ඇංගුලුම් භාණ්ඩ බොහෝ විට යවන්නේ. කෙටි කාලෙම මේකේ බලපෑමක් වෙන්නේ නෑ. ඇත්තම කිව්වොත් එහෙම මොකද වෝල්මාර්ට් එක ඒ කියන්නේ නිෂ්පාදන වැඩි කරන්න බෑනේ අර ඒ කියන්නේ සේවකයෝ ගන්න ඕන, ඒපගේ නිෂ්පාදන දාර්තාව හදන්න ඕන, අමුද්‍රව්‍ය කල්පනාකරණය කරන්න ඕන. ඒවත් එක්ක වසර දෙකක් විතරයි. කෙටි කාලෙ බලපන්නේ. හැබැයි දීර්ඝ කාලෙ මේක ලොකු බලපෑමක් නැහැ. කෙසේ නමුත් තීව්‍රව වර්ධනය සමග කෙටි කාලෙම ශ්‍රී ලංකාවට බලපෑමක් කරනවා. ශ්‍රී ලංකා ආර්ථිකයට. ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෙටි කාලෙ බලපෑමක් ඉන්න ශ්‍රී ලංකාවේ රජය මේ සඳහා අමතර විසඳුම් සෙවීම කඩමින් කරන්න ඕන දෙයක් විදිහට තමයි අපි දකින්නේ. මොකද තිරසාර ආදේශක විසඳුම් සොයන මේ වෙලාවේ ශ්‍රී ලංකා රජය මම හිතනවා ඒවා කරයි කියලා. මේ වෙද්දී යන ප්‍රතිපත්ති ගත්තොත් ඇමරිකන් ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප්ගේ මම මේ සඳහන් කරන විශේෂ කාරණාව ඇමරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් විසින් මේ වෙද්දී චීනය සමග ශ්‍රී තර්ජනයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ මම දැක්කා ඊයේ CIA සංගතන විසින් දාලා තිබ්බා ඇමරිකාවට තියෙන බලවත්ම තර්ජනය සහ සයිබර් සහ ආරක්ෂණ තර්ජනය ලෙස සැලකනවා ඇමරිකාව විසින්. ඒ අනුව මේ වෙද්දී ඇමරිකාවේ පාලනය සැලකනවා තායිවානය චීනය මේ වසරේ හෝ ඊළඟ වසරේ ආක්‍රමණයක් කරයි කියලා. ඒකින්ද චීනයට පහර දීම සඳහා එතනින් වාසියක් ගන්න ඕන රුසියාව අයින් කරන්න ඕන චීනය සමග තියෙන සම්බන්ධය. ඒතර තමයි චීනයට ස්වාධීනව යුද්ධ කිරීම හැකියාව ඇමරිකාව සමග අඩුයි. හැබැයි මේ පාර අපි දැක්ක ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සන්ධානය එකතු වෙලා යුක්‍රේන්ට සහාය දුන්නා. හැබැයි රුසියාව වැටුන්නේ ආර්ථිකව සහ අනිකුත් අංශවලින්. ඔහුගේ ආර්ථිකය සහ යුද්ධ ශක්තිය රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් සහ අනිකුත් ආරක්ෂක කලින් හිටියේ ආරක්ෂක අමාත්‍ය ෂොයිගු සහ දිමිත්‍රී මෙදෙව් වැනි පාලකයන් සර්ජි ලැව්රෝව් වැනි අයගේ අමාත්‍ය මණ්ඩල සහභාගීත්වයෙන් ඔන්න සියල්ල කල්පනාකරණය කරා. චීනය මෙතන රුසියාව චීනය ඉරානය උතුරු කොරියාව වැනි රටවල් සන්ධානයක් තියෙනවා. ඒකෙන් බලවත්ම රටවල් විදිහට ගන්න පුළුවන් චීනය සහ රුසියාව. රුසියාව චීනයට චීන යුද්ධයකදී අනිවාර්යෙන් උදව් කරන බව අනිවාර්ය. මොකද ද්විපාර්ශ්වික ආරක්ෂණ ගිවිසුමක් තියෙනවා එතන. ඒකෙන්ද උන් අනිවාර්යෙන් උදව් කරනවා. ඒක නිසා මේ වෙලාවේ රුසියාව ඇමරිකාව පැත්තට ගන්න තමයි යුරෝපයට වඩා මේ වෙලාවේ ඇමරිකාව තන දෙනවා රුසියා සමග සහයෝගය කටයුතු කරන්න. ඔවුන් සමග රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් දින 30ක සාමය ගිවිසුම පවා ප්‍රතික්ෂේප කරා දැඩි කොන්දේසි දමා. කෙසේ නමුත් ඒ සඳහාද ඇමරිකානු ජනාධිපතිවරයා කිසිම පසුබිමක් නැහැ. ඔව් නෑ මේක ධනාත්මක සාකච්ඡා බව කීමෙන් එක දිගටම සාකච්ඡා කරගෙන යන සෞදි අරාබියේදී විවිධ සාකච්ඡා ඒකින්ද
මේ වෙද්දී ඇමරිකාව රුසියා සමඟ හිතශී මාවත ගැන්නේ කෙසි නමුත් චීනය අනිකුත් ලෝක අනිත් සන්ධාන සමඟ ඇමරිකාව විරුද්ධවාදී තනි ප්‍රතිපත්තික තමයි ඉන්නේ ඒ රටවලට එකක් රුසියාවට එකක් දිර්තම දැ මේ වෙද්දී ලෝකයේ ආර්ථිකය සහ අනුකුත් දේවල් සිදුවෙන්නේ කෙසමුත් ඒ වගේ අවස්ථාවක ශ්‍රී ලංකා වැනි කුඩා රාජ්‍යකය වගේ බංකුළුත් බය විදිලා රිකවරියන රටක් ඇත්ම ගතුතම තවුදු තුනක් අත්තන මේක රිකවරෙන්ට ඒ කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය නග සිටොන්ද සහ ආර්ථික ප්‍රසංස් කරමගින් ශ්‍රී ලංකා ආර්ථික අපනයන ආනයන අතර තියෙන බැලන්ස් එක නිවැරදිආකරය පවත්තාගෙන දේශ ප්‍රේෂණමේද ශ්‍රී ලංකා කරන සංචාරක බොහෝදනය මේ විදදි ශ්‍රී ලංකා පවන්න මහිතන්නේ ගෙවුණු දින 60 තුළ සමන ලක්ෂකටඩී පැමිණිය ශ්‍රී ලංකාව තුළට සංචාරකයෝ ඒවත් එක්ක හොඳ පුරෝගම අවස්ථා පවතිනවා කෙසනමුත් මෙවැනි ආකාරයේ ඇමරිකාන් ජනාපතිවරයාගේ නව පාලනය සමඟ ශ්‍රී ලංකාවේ විදේශය කටයුතු අමතය ශානකුත් අමත්ත ශේකාබද්ධ මේ විද්දී පිවරාරගෙන කරේ නැත්තං මෙවිද්දී ඇගලුම් කර්මාන්ත විශාල ප්‍රමාණයක් අර්බුදය යන මේ විද්දි බැහුණොත් ඇගලුම් කර්මාන්ත ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති වැඩිට තිනවා ඒවත් එක්ක ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති වැඩි වෙද්දී ශ්‍රී ලංකා දුප්පත්කමත් මේ විද්දි වැඩිලා තිනවා දරිස්ථාවේ ඒවත් හේතුව ආය නැවත කලබලයක් කරන ශ්‍රී ලංකාව තුළ ඒක හින්දා ඒව නැති කරගන්න අපි දැක්න විතර හොඳ දේ තමයි ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වෙද්දී වෙනත් රටවල් සමග අදාළ ඇඟලුම් සහ අනිකුත් දේවල් යවන්න අවශ්‍ය සාකච්ඡා සහ විසුම් ක්‍රියාත්මක කිරීම තමයි මම හිතන්නේ මේ වෙලේ හොඳම දේ. මෙවැනි වීඩියෝස් තුලින් අපි නැවතත් හමුවෙමු ඉදිරියේදී කතා කරන්න විශේෂ මාතෘකාවක් කීපයක් තියෙනවා. නමුත් මේ වෙලාවේ කාල වේලාව නැති හින්දා අපි ඒව ඉදිරියේදී සාකච්ඡා කරමු. කියන්නේ විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන රුසියන් යුක්‍රේන යුද්ධයේ වර්තමාන ස්වභාවය මේ විදිහ සුළු හැඳින්වීමක් කියන්නම්. යුක්‍රේන යුද්ධයේ මේ විදිහ ගතොත් එම කර්ස් කලාපේ වර්ග කිලෝමීටර් 77ක් භූමියක යුක්‍රේන මුදා රැඳී සිටිනවා මේ විදිහ. ඒ මුදාගෙන පවතිනවා. කෙසේ නමුත් මේ විදිහ බ්ලොග්රත් ප්‍රදේශයේ යුක්‍රේන ආක්‍රමණ සිදුවීම් පවතිනවා. මෙවැනි ආකාරයේ විශේෂ සිදුවීම් රසක් වෙනවා. ඒ වගේම ගෝලීය ආර්ථික වෙනස්කම් වෙනවා. ගෝලීය යුද්ධ අවදානම් මතුවෙනවා. කැනඩාව විසින් තර්ජනය කළ තියෙනවා රුසියාවට එවැනි ආකාරයේ නිවුස් ගත්තොත් ඒවා රාශියක් තියෙනවා. ඒවා අපි ඉදිරියේදී මිට අපි කතා කරමු අපිට ඉඩක් ලැබෙන වෙලාවක. හරියනම් අපි නැවතත් මෙවැනි ආකාර වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු. හොඳට සුබ දවසක්.